හරි හරි මේ හරි දැන් මේ පැත්ත බලන්න හරි දැන් මේ තියෙන්නේ ඉංග්‍රීසි කෝඩිය හරිද ඉංග්‍රීසි කෝඩිය මේ තියෙන්නේ හරි ශබ්ද කරන බලන්න මේ කොහොමද alphabet හරිද alphabet English alphabet එතකොට මෙතන මම ඔයාලගේ දැනගැනීමේ පහසුව සඳහා කොටස් තුනකට බෙදලා තියෙනවා. පැහැදිලිද? කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. හොඳට අහගන්න. එතකොට මේ තියෙන්නේ capital letters. ඒ කියන්නේ දැන් අර සමහර අය කියනවානේ ලොකු අකුරු කියලා කියනවානේ. එහෙම නේද? ඔව්. ලොකු අකුරු පොඩි අකුරු කියලා එහෙම භාෂාවේ නැහැ. ලොකු අකුරු පොඩි අකුරු කියලා නැහැ. ඔයාලා capital letters, simple letters කියලා හඳුන්වන්න. මේ තියෙන්නේ alphabet එකේ capital letters ටික. එතකොට මේ තියෙන්නේ simple letters ටික. එතකොට capital letters මෙහෙම පාවිච්චි කරන්න ඕනේ මේ තියෙන විදිහට. simple letters ටික මේ විදිහට එනවා. එතකොට මෙතන මම ලියලා තියෙනවා ඕගොල්ලන්ට දැනගන්න මේ capital letters එකයි simple letters එකයි එකට. පැහැදිලිද? එතකොට මේ අකුරු ටික අපිට ඕන විදිහට ලියන්න බෑ. පැහැදිලිද? ඕන විදිහට ලියන්න බෑ. එතකොට මෙන්න මේ අකුරු ටික ලියනකොට දැන් අපි බලමු දැන් මෙන්න මෙතන මේක තියෙනවානේ. දැන් මම මෙතන මෙන්න මේ අකුරු. මෙන්න මේක මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා y. ඊගාට මෙතන p අකුරු තියෙනවා. p එක. හරිද? මේ p අකුරු තියෙනවා. මෙතන q තියෙනවා. හරිද? මෙතන g තියෙනවා. මේ බලන්න. මෙන්න මෙතන ඊගාට මොකද්ද? j අකුරු තියෙනවා. හරිද? මෙතන j අකුරු තියෙනවා. හරිද? එතකොට මේ අකුරු ටිකෙන් p අකුරු ලියනකොට හැම වෙලාවෙම කොහොමද එන්න ඕන? මෙන්න මේ රතු පාට මේ green color මම මේ ටූල් එකක් ගහලා තියෙනවානේ. එතනින් පල්ලෙහානේ තියෙන්නේ. එතකොට capital letters එක තියෙන එක උඩනේ. ඒ වාගේ පොතේ ලියනකොට බබා පොතේ ලියනකොට හැම වෙලාවෙම මේක මෙන්න මෙහෙම වෙන්න ඕන. ඊළඟට ඒ විතරක් නෙමෙයි J අකුරත් එහෙම වෙන්න ඕන. J capital එකයි simple එකයි මෙන්න මේ විදිහට එන්න ඕන. simple එකේ පල්ලෙහාට යදින්න ඕන. capital එක මොනම හේතුවෙන්වත් ඌලෙන් පල්ලෙහාට එන්න බැහැ. ඒ වගේම තමයි y අකුර. y අකුරත් capital එක රූලෙන් උඩ තියෙන්න ඕන. simple එක හරියට මෙතනින් පල්ලෙහාට එන්න ඕන. ඒක මතක තියාගන්න ඕන. ඊගාවට h එක. h අකුර බලන්න මේ simple එකයි capital එකයි. h අකුර උඩට ඇදෙන්න ඕන. capital එක ගානටම h අකුර simple එකත් උඩට ඇදෙනවා. මෙන්න මේක බලාගන්න උඩට ඇදෙන්න ඕන. ඊට k අකුර බලන්න. ඔයාලා ලියන k අකුරයි මෙතන තියෙන k අකුරයි. capital k අකුරයි simple k අකුරයි වෙනස්. පේනවා නේද? capital එක දැන් capital එකේ මෙතන පටන් අරගෙන තියෙන්නේ හරියට මේකේ මෙන්න මේ ගානින් නේද? පේනවා නේද පුතාලට? පේනවද පැහැදිලිද? ඔය මේ ගානින්. හැබැයි පොතේ අපි ලියනකොටත් මේ විදිහටම ලියන්න අපි පුරුදු වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ අකුරු ටිකෙන් capital letters භාවිතා වෙන තැන් තියෙනවා භාෂාවේ. මට කියන්න බලන්න මතක් කරලා capital අකුරුන් පටන් ගන්නේ මොනවද? නම්. ඔව් නමක් ලියනකොට අනිවාර්යයෙන්ම මුලට එන්න ඕන. නගර. ඔව් ගමක් නගරයක්. නමක් ගමක නමක් කෙනෙකුගේ නමක් නගරයක් රටක් ඊගාට මොකද්ද? days of the week සතියේ දවස් ඊළඟට මොනවද? ඔව් month of year අවුරුද්දේ මාස ඊළඟට මොනවද? sorry නෑ එහෙම ඒකේ නීතියක් නෑ රූල් එකක් නෑ. හරිද? ඔන්න ඔය ටික. හරිද? තව තියෙනවා ඉස්සරහට මම කියන්නම්. ඊගාවට මොකද්ද? I මම යන අර්ථයෙන් මොකද්ද? මම යන අර්ථයෙන් I අකුර ලියනකොට කොහොමද ලියන්න ඕනේ? simple use කරන්න බෑ. simple use කරන්න බෑ. I අකුරට මේක use කරන්න බෑ. මම යන අර්ථයෙන් ලියනවා නම් මෙන්න මේ අකුර කොහෙදිවත් use කරන්න භාෂාවේ use කරන්න බෑ. පැහැදිලි නේද? අද මම කියා ගන්න ඕනේ. මෙන්න ඒ විදිහට බලපුවාම දැන් මම කිව්වා capital letters
භාවිතා කරන තැන්. මට ආපස්සරයක් කියන බලන්න. භාවිතා කරන මොන තැන් වෙලදීද? නමක් ලියනකොට. හැබැයි නමක් ලියනකොට විතරක් නෙමෙයි. ඒ නම කැඩෙනවා නේද? අපි කියමු මෙහෙම කියමු ලවින්දුනි අයෝධ්‍ය කියලා නමක් ගමු. එතකොට ලවින්දුනි කියනකොට මුලට ගන්නවා මොකද්ද? L අකුර කැපිටල්. අයෝධ්‍ය කියනකොට ආපහු මොකද්ද? ඒ අකුර කැපිටල් ගන්නවා. ඒ කියන්නේ නමක් කැඩෙන තැනදී ආපහු ස්ටාර්ට් කරන්න ඕනේ කැපිටල් ලෙටර්ස්. නමක් ඊගාට මොකද්ද? ගමක නමක් ඊගාවට නගරයක් රටක් ඊළඟට මොකද්ද? සතියේ දවස් මාස අවුරුද්දේ මාස ඊළඟට ගංගාවන් පැහැදිලි නේද? ඔව් ඒ වාගේ ඒවා ලියනකොට අනිවාර්යයෙන්ම කැපිටල් අකුර පාවිච්චි කැපිටල් ලෙටර්ස් පාවිච්චි කරන්න ඕනේ. සිම්පල් වෙලි ලියුවොත් ඒක වැරදි විදිහට තමයි ගණන් ගන්න. අතන මතක තියාගන්න දැන් ඔය එක්සෑම් එක ලියනකොට සමහර සතිය දවස් ආවගෙන් පස්සේ මේ ලියන්නේ සිම්පල් ලෙටර්ස් එකෙන් තමයි. ඒකට අපි කියන අපි අකුරු ටික හරියට ලියුවා. ලකුණු ලැබුණේ නැහැ කියලා. එහෙම ලකුණු ලැබෙන්නේ. පැහැදිලිද? හරි. ඊගාවට පල්ලෙහාට අකුරු කීයක් ඇදෙනවද? ඇල්ෆබෙට් එකේ පල්ලෙහාට අකුරු කීයක් ඇදෙනවද? 5යි. ඔව් කොහොමද පහක් තියනවද මෙතන? මෙතන ගණන් කරමුද? 1 2 3 4 5 නේද? එහෙනම් මතක තියාගන්න ලේසි නේද? මොකද්ද? පල්ලෙහාට 5යි. පැහැදිලිද? පල්ලෙහාට කීයද? 5යි. පල්ලෙහාට 5ක් තියෙන ඇදිනේවා. පැහැදිලි නේද? හරි. එතකොට එන්න අකුරු ලියනකොට ඔයගොල්ලෝ හරියට බලාගෙන දැන් මේ එන්න අකුර දැන් මේ ගානට උඩින් යන්න බෑ පුතාලා ලියනකොට ආපහු. දැන් සමහර අය එන්න අකුර ලියනවා එන්න අකුරයි එච් අකුරයි හොයාගන්න අමාරුයි. දැන් එච් අකුරට කියමු සාමාන්‍යයෙන් මෙන්න මේ මෙහෙම එච් අකුර ලියනවා. හරිද? එන්න අකුරත් මෙන්න මේ වගේ ලියනවා. එන්න අකුරත් කොහොමද? දැන් මෙන්න මෙහෙම ලියනවා. දැන් මේ උඩට යනවා. දැන් මෙන්න මෙහෙම ලියනවා. එක විදිහට මෙන්න මෙහෙම ලියනවා. මේක මෙහෙම ඉරක් ගහුවොත් බෑ. මේ ගාන උඩට යන්න බෑ. හරිද? හරියට එච් අකුරයි එන්න අකුරයි වෙනස තියෙන්න ඕන. පැහැදිලි නේද? දැන් ඉර අපි දැන් මෙහෙම අරගෙන මෙහෙම ගන්නවා. එතකොට ඉරක් ගහවගෙන් පස්සේ ඒක උඩට යන්න බෑ. පැහැදිලි නේද? පැහැදිලි නේද? මේ විදිහට මේ එන්න අකුරු ලියනකොට ඊගාවට හරිද? හරි. හරි ඕකේ බබා you can go. හරි බබා ඊළඟට හරි පොඩිය. දැන් සවුන්ඩ් ටික දන්නවා නේද? මට කියන්න මේ vowels සවුන්ඩ් කීයක් තියෙනවද මෙතන? මම ඇහුවේ vowels sound එන අක්ෂර letters කීයක් තියෙනවද? බලන්න කියන්න බලන්නකෝ ඈ. කීයක් තියෙනවද? පුතා ඉගෙනගෙන තියෙනවා කීයක්ද? කීයක්ද? බබා කීයක්ද? දන්නේ නැද්ද? හරි දන්නේ නැහැ තාම නේද? හරි. 5 කියලා කිව්වා නේද? ඔව් හරි. ඒ 5 කියන්නකෝ බලන්න එහෙනම් letters 5 මම මේ ලියන්නේ. හොඳේ. sound name මොකද්ද? A E I O U. හරිද? මෙන්න මේ 5 vowels letters. හොඳට මතක තියාගන්න ඕන මේට අමතර vowels sound එන තව එකක් තියෙනවා. පුළුවන්ද කියන්න? මෙන්න මේ H අකුර. H. H නෙමෙයි A නෙමෙයි H. මේ අකුර දැන් මෙහෙම කියන්නකෝ. house කියනකොට ඒක ගැටලුවක් නෑ house. our කියනකොට pack කියනකොට කොහොමද? an hour. ඒක මොකක් වෙනවද? vowels sound එකක් එනවා. මෙන්න මේකේ තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. පැහැදිලි නේද? ඒ වගේ point හරියට මතක තියාගන්න ඕනේ. හරි එතකොට මතකයිද? දුවට මතකද? මේ vowels අකුරු මොනවද letters? A O E O H I U. ඔව් මතක තියාගන්න අකුරු මම ඇහුවේ මේ sound එක නෙමෙයි. ඔව් කීයක්ද? A E I O U මොකක්ද? A E I O U කියන්නේ vowels letter. මොකක්ද?
vowels letters. හරිද? එතකොට මේ h එක මතක තියාගන්න ඕනේ. මොකද මේකෙත් මොකක් තියනවද? vowels sound එකක් අපිට දෙනවා. පැහැදිලිද? දැන් පැහැදිලිද? මෙන්න මතකයි නේද? vowels අකුරු කීයක් තියනවද? letters කීයක් තියනවද? පහක් තියෙනවා. මොනවද? A E I O U. පහයි. හැබැයි මෙන්න මේකෙත් මොකද්ද? vowel sound එකක් අපිට vowel sound එකක් දෙනවා. හරිද? හරි. එහෙමනම් හෝඩියේ පළමු කොටස තමයි මම මේ අද ඔයාලට මේ කියලා දෙන්නේ. මේක මොකද්ද? part 1 කියලා මම ගන්නවා. ඔව් part 1. හරිද? part 1 කියලා මම මේක ගන්නවා. පළවෙනි කොටස. පැහැදිලිද? හරි. මේක එහෙනම් දන්නවා නේද කොහොමද? මේක ගැටලුවක් නෑ නේද? ගැටලු තියෙනවද කාටවත්? ගැටලුවක් නෑ නේද? ඔව් ඊගොල්ලෝ හරි. දැන් මේක සවුන්ඩ් කරනකොට මෙන්න මේක හරි මට කියන්න බලන්න සවුන්ඩ් කරන්නකෝ බලන්න. හරි. ඔයාලා සවුන්ඩ් කරන්න බලන්න. හරිද? හරි. මට කියන්න බලන්න ඔක්කොම ටික. හරිද? A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. හරි. මෙන්න මේක මතක තියාගන්නවා. දැන් ඔය සවුන්ඩ් කරනකොට මේක අපි කියන මොකද්ද? W කියලා එහෙම කියන්නේ නැහැ. කොහොමද? W කියලා කියන්නේ. W. කොහොමද කියන්නේ? W. W. මේක කොහොමද? W. ඊගාවට කොහෙද? මෙන්න මේක. H. මොකද්ද? H. 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 මේක શબ્දයෙන් මොකද්ද බබා? H. 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 පැහැදිලිද? මේ F. මේ F. 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 ඊගොල්ලෝ මේක W. මේ මොකද්ද? W. ඔව්. ආපහු හරි විදිහට W කියලා කියන්න එපා. හරිද? එතකොට මේක හදාගන්න මේක මොකද්ද? H. කොහමද? H. ඔව්. ඒක හදාගන්න ඊගාවට තව එකක් මම කිව්වද? මේක F. F. හරිද? ඒ ටික හදාගන්න ඕනේ. හරි. මේක මොකද්ද? Q. ඔව් Q. මේක Q. වා. Q. වා. මේක සම්පූර්ණ ඊගාව මේ letters එකේදී මම part 2 එකේදී මම කියලා දෙනවා. හරි එහෙනම් පළවෙනි part 1 එක මෙතනින් අවසන්. පැහැදිලිද? හරි අපි ඊගාව එකට යමු part 2 එකට. හරිද? part 2. Okay, හරි.